Assalamu alaikum guys. Welcome to Voice of Raz YouTube channel. ලොව පුරා ඇති සැබෑ ජීවිතවල අපරාධ කතා අපි ගවේෂණය කරන channel එක තමයි මේක. අපි කතා කරන්නේ අපරාධය ගැන විතරක් නෙමෙයි. අපි ඒවා පිටුපස්සේ තියෙන මනසත් ගැඹුරින් විශ්ලේෂණය කරනවා. මොකද සෑම අපරාධයකටම කතාවක් තියෙනවා. සෑම කතාවක් පිටුපසම මනෝවිද්‍යාවක් තියෙනවා. ඔයා සැබෑ අපරාධ මනෝවිද්‍යාව සහ මිනිස් මනස සමහර වෙලාවට අඳුරු මාවතකට යන්න පුළුවන් ආකාරය තේරුම් ගන්න උනන්දුවක් දක්වනවා නම් මේ channel එක ඔයාට ඒ ගැන කියලා දෙනවා. අපි එහෙනම් අද කතාව පටන් ගමු. අද අපි කතා කරන්න යන්නේ ලෝකයේ වඩාත්ම ප්‍රසිද්ධ කාන්තා අනුක්‍රමික ඝාතකයෙක්. එහෙම නැත්නම් සීරියල් කිලර් කෙනෙක් ගැන. ඇය නමින් අයිලින් වූනෝස්. ඇයව බොහෝ දෙනා හඳුන්වන්නේ ඇමරිකාවේ ප්‍රසිද්ධ කාන්තා අනුක්‍රමික ඝාතකයා විදිහට. නමුත් අද අපි අහන ප්‍රශ්නේ වෙනස්. ඇය උපතින්ම අපරාධකාරියක්ද? නැත්නම් ජීවිතයේ විසින් බිඳ දැමූ මිනිසෙක්ද? අයිලින් උපත ලබන්නේ 1956 පෙබරවාරි 29 දින ඇමරිකාවේ මිචිගන් ප්‍රාන්තයේ. ඇය උපන් දින සිටම ජීවිතය ඇයට සාධාරණ වුණේ නැහැ. ඇයගේ පියා බරපතල ලිංගික අපරාධ චෝදනා මත සිරගත වූ පුද්ගලයෙක්. ඇය වයස අවුරුදු 4ක් වෙද්දී ඔහු සිරගෙදරදී සිය දිවි නසා ගන්නවා. ඉන්පස්සේ ඇයගේ මව ඇයව සහ ඇයගේ සහෝදරයා අතහැර දමනවා. කුඩා අයිලින්ව හදාගත්තේ ඇයගේ මව්පියන්ගේ දෙමව්පියන්. නමුත් ඒ නිවසද අයිලින්ට ආරක්ෂිත තැනක් වුණේ නැහැ. කුඩා වයසදීම ඇය ශාරීරික හිංසාවට, ලිංගික අපයෝජනයට, ආදර හිඟයට ලක් වුණා කියලා පස්සේ වාර්තා වෙලා තියෙනවා. වයස අවුරුදු 11ටත් පෙර ඇය ජීවත් වෙන්න ආහාර හෝ දුම්වැටි ලබා ගන්න ලිංගික වශයෙන් භාවිතා වුණා කියලා සඳහන් වෙනවා. ඇය පාසල අතහැරියේ වයස අවුරුදු 14 දී. වයස අවුරුදු 15 දී ගැප්ගෙන ඇයගේ බිලිඳා දරුකමට හදා දෙන්න දීලා තියෙනවා. ඒ වෙද්දි ජීවිතයට එකම පාඩමක් උගන්වලා තිබුණා. ඒ ලෝකය ආරක්ෂිත ස්ථානයක් නම් නොවේ කියලා. යොවුන් වයසෙන් පස්සේ අයිලින්ට නිවසක් නැති වෙනවා. ඇය මාර්ගවල ගමන් කරමින්, මිනිස්සුන්ගේ වාහනවලට නැගී ගමන් කරමින් සේවාවන් මත ජීවත් වෙන පටන් ගන්නවා. 1980 දශකයේ ෆ්ලොරිඩා මාර්ගවල ඇය ලිංගික සේවිකාවක් ලෙස ජීවත් වුණා. ඇයට තිබුණේ මත්පැන් ඇබ්බැහිවීම, කෝපය පාලනය නොවීම, අතහැර දැමීමේ වේදනාව, ඒ වගේ දේවල්. කුඩා අපරාධ කිහිපයක් සඳහා ඇය කිහිප වතාවක්ම අත්අඩංගුවට පත් වෙනවා. නමුත් ඇයගේ ජීවිතය වෙනස් කරන සිදුවීමක් 1986 දී සිදු වෙනවා. ඇයට හමු වෙනවා ටීරියා මූර් නම් කාන්තාවක්. ජීවිතයේ පළවෙනි වතාවට අයිලින්ට කෙනෙක් මට ආදරේ කියන හැඟීම ලැබෙනවා. ඇය මූර්ට දැඩි ලෙස බැඳෙනවා. මනෝවිද්‍යාඥයින්ට අනුව මේ වේදනා බැඳීමක්. එහෙම නැත්නම් අතීතයේ ආදර හිඟිය නිසා වර්තමානයේ අධික ලෙස බැඳීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඇය මූර්ට මුදල් සපයන්න ලිංගික සේවාව දිගටම කරගෙන යනවා. නමුත් ඉක්මනින්ම භයානක සිදුවීම් සිද්ධ වෙන්න පටන් ගන්නවා. 1989 ඉඳලා 1994 කාලයේදී ෆ්ලොරිඩා මාර්ගවල මධ්‍ය වයස් පිරිමි පුද්ගලයන් කිහිප දෙනෙක් වෙඩි තබා මරා දැමූ අයරින් හමු වෙන්න පටන් ගන්නවා. අවසානයේ පිරිමි 7 දෙනෙක් මේ විදිහට මරණයට පත් වෙලා තිබුණා. ඔවුන් බොහෝ දෙනා ව්‍යාපාරිකයින්, ට්‍රක් රියදුරන්, ඒ මාර්ගයේ ගමන් කරපු ගමන්කරුවන් විදිහට අඳුරගෙන තිබුණා. පොලිසිය මුලින්ම අවුල් වෙලා හිටියේ. පස්සේ එයාලට පැටර්න් එකක් පැහැදිලිවම පේන්න ගන්නවා. ඒ මරණයට පත් වුණ සියලුම පුද්ගලයන් අයිලින් හමුන පාරිභෝගිකයින්. අයිලින් කියන්නේ වෙනම කතාවක්. ඇය පවසන්නේ ඔවුන් මාව බලහත්කාරයෙන් ලිංගිකව ප්‍රහාර දීමට උත්සාහ කළා. මම ආරක්ෂාව සඳහා වෙඩි තැබුවා කියලා. නමුත් නීතිපති පාර්ශවය කියන්නේ මේ මුදල් සඳහා සිදු කරපු ඝාතන කියලා. මොකද මරණයට පත් වූවන්ගේ දේපල විකුණු බවට සාක්ෂි පෙන්වා දීලා තිබුණා. 1991 දී පොලිසිය සැකකාරියක් හඳුනා ගන්නවා. ඒ ටීරියා මූර් නම් කාන්තාව. වැදගත් ටර්නින් පොයින්ට් එක වෙන්නේ ටීරියා මූර් පොලිසියට සහාය දෙනවා. දුරකථන සංවාදයකදී ඇය අයිලින්ට සියල්ල පිළිගන්න කියලා බල කරනවා. ඉක්මනින්ම අයිලින්ව පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නවා. ප්‍රශ්න කිරීම අතරතුර ඇය මානසිකව බිඳවැටීම නිසා ඝාතන සියල්ල පිළිගන්නවා. මේ නඩුව ලෝක මාධ්‍ය අවධානයක් දිනා ගන්නවා. ජනතාව දෙපාර්ශවයකට බෙදෙනවා. එක් පාර්ශවයක් කියනවා ඇය සීතල හදවතක් ඇති ඝාතකයෙක්. තව පාර්ශවයක් කියනවා ඇය සමාජය විසින් විනාශ කරපු ගැහැණියක් කියලා. අවසානයේදී අධිකරණය ඇය වරදකාරී ලෙස තීරණය කරලා මරණ දඩුවම නියම කරනවා. මරණ දඩුවම් සිරගෙදරදී
ඇයගේ මානසික තත්ත්වය අස්ථාවර වෙනවා. ඇය කියන්න පටන් ගන්නේ තමන්ට වස ලබා දෙනවා, තමන්ගේ මනස පාලනය කරනවා වගේ අදහස් කියන්න පටන් ගන්නවා. 2002 ඔක්තෝබර් 9 වෙනි දින ඇය විෂ එන්නතක් මගින් මරණ දඩුවමට ලක් කරනවා. අයිලීන්ගේ ජීවිත කතාව පදනම් කරගෙන මොන්ස්ටර් නම් චිත්‍රපටයක් පසු කාලයකදී නිර්මාණය වෙනවා. අයිලීන් වූනෝස්ගේ කතාව අපරාධ මනෝවිද්‍යාවේ වැදගත් උදාහරණයක්. දිගු කාලීන හිංසාවට ලක් වූ ළමයින් වැඩිහිටි වියේදී ආක්‍රමණශීලී හැසිරීම් පෙන්වීමේ අවදානම වැඩි බව පර්යේෂණ වලින් පෙන්눔 කරනවා. ඇයගේ මනස නිතරම අනතුරක් බලාපොරොත්තුවෙන් සිටින තත්වයකට තමයි හැඩ ගැහිලා තිබුණේ. වීදි ජීවිතය සහ ලිංගික සේවා පරිසරය තුළ බිය, අනාරක්ෂිත බව, විශ්වාස හිඟේ නිසා මනස පළමුව පහර දෙන්න කියන ආරක්ෂණ ක්‍රමයකට හැරවිලා තිබුණා. කුඩා වියේදී ආදර හිඟේ නිසා වැඩිහිටි සම්බන්ධතාවලට අධික ලෙස ඇලී යාමක් ඇති වෙනවා. මේ ඇයගේ ආදර සම්බන්ධතාවය ඇයගේ තීරණවලට ලොකු බලපෑමක් එල්ල කරා වෙන්න පුළුවන්. බොහෝ පිරිමි අනුක්‍රමික ඝාතකීන් බලය හෝ පාලනය සඳහා ඝාතන කරනවා. නමුත් අයිලින්ගේ සිද්ධියේ ආරක්ෂාව, කෝපය, ජීවිත රැක ගැනීම, මුදල් වැනි එකට මිශ්‍ර වුණු හේතු තිබුණා. ඒ නිසා අදටත් ඇය ගැන මනෝවිද්‍යාඥයින් අතර විවාදය අවසන් වෙලා නැහැ. අයිලින් වූනෝස් අපිට මතක් කරන්නේ අපරාධයක්, අපරාධකාරයෙක් එක දිනකින් බිහි වෙන්නේ නැහැ කියලා. එය නොලැබුණු ආදරය, දිගු වේදනාව, සමාජ අසමත්භාවය, බිඳුණු මනස වගේ දේවල් එකට එකතු වුණ ප්‍රතිඵලයක් විදිහට මතක් කරලා දෙනවා. ඇය වීරවරියෙක් නොවේ, පූර්ණ නිර්දෝෂියෙක්ද නොවේ. ඇය වේදනාව සහ අපරාධය අතර අහිමි වූ මිනිසෙක් විදිහට අඳුර ගන්න පුළුවන්. අපරාධ මනෝවිද්‍යාව අපට උගන්වන්නේ එකම දෙයක්. අපරාධයේ තේරුම් ගන්න නම් අපරාධකාරයාගේ මනස තේරුම් ගන්න ඕනේ. ඔබ හිතන්නේ ඇය සීතල හදවතක් ඇති ඝාතකයෙක්ද? නැත්නම් ජීවිතය විසින් නිර්මාණය කළ අපරාධකාරයෙක්ද? ඔබගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. අපි අපේ කතාවේ අවසානයේ ළඟා වෙලා ඉන්නේ. මේ වගේ කතා, මේ වගේ අවස්ථා අපිට මතක් කරලා දෙන්නේ අපරාධ හරිම සරල විදියට සිද්ධ වෙන බවයි. සෑම ප්‍රචණ්ඩ ක්‍රියාවක් පිටුපස්සේම පුද්ගලයෙකුගේ තීරණ හැඩගස්වන ළමා කම්පන, මනෝවිද්‍යාව සහ ජීවිත අත්දැකීම් ස්තර බොහෝ වෙලාවට තියෙනවා. මේ කතාවලින් අපි තේරුම් ගන්නේ අපරාධ ගැන විතරක් නෙමෙයි, මිනිස් මනස ගැනද ඉගෙන ගන්න අපිට උපකාරී වෙනවා. ඔයාලටත් මේ කතාවේ මං කියන්න උත්සාහ කරපු දේ දැනුණා නම් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් දාන්න, ලයික් කරන්න, ෂෙයා කරන්න, අනිත් ඈත් එක්ක බෙදා ගන්න අමතක කරන්න එපා. මම එහෙනම් ඔයාලව ඊළඟ කතාවෙන් හමු වෙන්නම්. This is Voice of Raz signing off.